නිව්සීලන්ඩ් වල අපාර්ට්මන්ට් හොයාගන්නේ කොහොමද? ඔයාලට ලංකාවෙන් එන්න කලින්ම නිව්සීලන්ඩ් වල අපාර්ට්මන්ට් එකක් හොයාගෙන මෙන්න පුළුවන්ද? ඉතින් අපි අද වීඩියෝ එකෙන් කතා කරමු මෙන්න මේ ප්‍රශ්නේ ගැන. ඉතින් මේ දවස්වල අලුත් ඉන්ටේක් එකත් ළඟයි. ඉතින් ඒ නිසා ගොඩක් කට්ටිය අහනවා නිව්සීලන්ඩ් වල අපාර්ට්මන්ට් හොයාගන්නේ කොහොමද කියලා. ඉතින් සමහර අය හිතන් ඉන්නේ නිව්සීලන්ඩ් ඇවිල්ලාම තමයි අපාර්ට්මන්ට් එකක් හොයාගන්න ඕනේ. එන්න කලින් ලංකාවේ ඉඳන් හොයාගන්න බෑ කියලා. ඉතින් මොකද මේ කතාවේ ඇත්ත නැත්ත? අපි අද වීඩියෝ එකෙන් බලමු. ඇත්තටම නිව්සීලන්ඩ් වල අපාර්ට්මන්ට් එකක් හොයාගන්නේ කොහොමද? ලංකාවේ ඉඳගෙනම නිව්සීලන්ඩ් එන්න කලින් අපාර්ට්මන්ට් එකක් හොයාගෙන ඒක කන්ෆර්ම් කරගෙන නිව්සීලන්ඩ් වලට එන්නේ කොහොමද කියන එක අද වීඩියෝ එකෙන් මම කියලා දෙන්නම්. නිව්සීලන්ඩ් වල ඔයාලට අපාර්ට්මන්ට් එකක් හොයාගන්න පුළුවන් විදි කීපයක්ම තියෙනවා. ඉතින් අද අපි මුලින්ම බලමු අපි හොයාගත්තේ කොහොමද කියලා. ඉතින් බලන්න මේ විදිහ ඔයාලටත් හරියයිද කියලා. ඉතින් එහෙනම් බලමු මුලින්ම මෙන්න මේ වෙබ්සයිට් එක ඕපන් කරගන්න ඕනේ. මේක TradeMe කියන වෙබ්සයිට් එක. දැන් ඔයාලා දන්නවා මම කියලාම මේ ගැන මේ සයිට් එක ගැන මම කෝකටත් මේ සයිට් එකේ link එක මේ වීඩියෝ එකේ description එකේ දාලා තියන්න. TradeMe වෙබ්සයිට් එක ඕපන් කරගෙන මේකට ගියාම මේකේ තියෙනවා මෙහෙම property කියලා එකක්. property කියන tab එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා for rent කියලා. for rent කියන එක ක්ලික් කරාට පස්සේ එතන ලොකේෂන් එක දාන්න තියෙන මේ විදිහට. ඉතින් අපි හිතමු ඔයාලා වර්ක් කරන්න හරි ස්ටඩි කරන්න හරි එන ලොකේෂන් එක මෙතන දාන්න. එතකොට මම දැනට දානවා ඕක්ලන්ඩ් තමයි ලොකේෂන් එක. ඊට පස්සේ ඩිස්ට්‍රික්ට් එක ඕක්ලන්ඩ් සිටි කියලා දැම්මා. සබබ් ටික මෙතනින් සිලෙක්ට් කරන්න පුළුවන්. මම all suburbs දාලා ඊට පස්සේ මෙතන යට තියෙන ඔයාලා කැමති නම් ඔයාලට සතියකට කොච්චර රෙන්ට් එකක් ගෙවන්න කැමතිද ඒ ගානටද හොයන්න කියන එකත් මෙතන සිලෙක්ට් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට දාන්න පුළුවන් අවශ්‍ය බෙඩ්රූම් ප්‍රමාණය කොච්චරද කියලා. ඉතින් මම මෙතන දානවා ස්ටුඩියෝ 2 1 bedroom කියලා. දැන් ඔයාලා දන්නවා ස්ටුඩියෝ අපාර්ට්මන්ට් එකක් කියන්නේ මොකක්ද කියලා. මොකද මම ගිය සති වීඩියෝ එකේ එක්ස්ප්ලেইন කරලා තියෙනවා. ඉතින් එහෙම දාලා මම මේකෙන් සර්ච් කර ගන්නවා. සර්ච් කරාට පස්සේ ඔන්න මට එනවා රිසල්ට්ස් ටික. එතකොට මේ රිසල්ට් එකක් අරන් බැලුවොත් එහෙම මුලින්ම තියෙන්නේ ප්‍රයිවට් ලිස්ටින් එකක්. ඉතින් එතකොට මෙතන තියෙනවා සතියකට 500යි. එතකොට ඔයාලට මේක ඇතුළට ගිහිල්ලා වැඩි විස්තර බලා ගන්න පුළුවන්. අපි බලමු තව යටට ගිහිල්ලා තව එකක් තියෙනවා එතන පෙනෙන 2 bedroom car park එක. එතකොට මේක සතියකට 600යි. හැබැයි available වෙන්නේ පෙබරවාරි 28. මෙතන තියෙනවා available කියලා තියෙන දවස තමයි මේ apartment එක available වෙන දවස. මොකද ඒකත් ඔයාලා බලන එක අනිවාර්යයි. මේ හැම එකක්ම දැක්ක ගමම ඔයාලට ගන්න බෑ. ඔයාලා අනිවාර්යෙන් බලන්න කවද්ද මේක available වෙන්නේ කියලා. ඉතින් අපි සාමාන්‍ය apartment එකක් තෝරගෙන බලමු ඇතුළට ගිහිල්ලා. මෙතන තියෙන 395කට 1 bedroom එකක් 1 bathroom මෙහෙම එකක්. එතකොට අපි මේක ඇතුළට ගිහිල්ලා බැලුවොතින් බලා ගන්න පුළුවන් ඔයාලගේ මේ place එක කොහොමද කියලා මේ photos වලින් බලා ගන්න පුළුවන්. හරි මම ඔයාලට දැන් කියන්න තවත් වැදගත් දෙයක් ගැන. මොකද ඔයාලා මේ ගන්න අපාර්ට්මන්ට් එකේ ඉඳන් ඔයාලා ස්ටඩි කරන යුනිවර්සිටි එකකට එහෙම නැත්නම් ඔයාලා වර්ක් කරන ප්ලේස් එකට කොච්චර දුරයිද කියන එක අනිවාර්යයෙන්ම ඔයාලා දැනගන්න ඕනේ. ඉතින් මෙන්න මේ යට තියෙන ලොකේෂන් එකේ පෙන්නන්නේ ඔයාලගේ අපාර්ට්මන්ට් එකේ තියෙන තැන. ඉතින් ඔයාලට ඊට පස්සේ මෙතන open in Google Maps කියලා තියෙනවා. මේක map එක open කරලා ඔයාලට අවශ්‍ය තැනට ලොකේෂන් එක දාලා බලා ගන්න පුළුවන්. ඔයාලට ඒ තැනට කොච්චර දුරක් තියෙනවද මේ අපාර්ට්මන්ට් එකේ කියලා. මොකද ඒක හරිම වැදගත්. ඔයාලට සමහර විට ඔයාලා මේ ගන්න ප්ලේස් එක ඔයාලා ස්ටඩි කරන තැනට පයින් ඇවිදින දුරින් තියෙන තැනක් වෙන්නත් පුළුවන්. මොකද ඇත්තටම අපි වුණත් එහෙම හොයලා තමයි අපාර්ට්මන්ට් එකක් අපි සිලෙක්ට් කරගත්තේ මුලින්ම. ඒක අපිට ගොඩක්ම ලේසි වුණා වැඩවලට ඒ වගේ තැනකින් අපාර්ට්මන්ට් එකක් ගත්ත එක. ඉතින් ඒ වගේම තමයි ඔයාලා දැන් හිතනවා ඇති කොහොමද මේ අයව කන්ටැක්ට් කරගන්නේ කියලා. ඉතින් මේ අයව කන්ටැක්ට් කරගන්න එක හරිම ලේසි. දැන් මේ අපි දැන් බල ඉන්න ප්‍රොපර්ටි එක බැලුවොත් එහෙම මෙතන ඊමේල් ඉන්ක්වයරි කියලා තියෙනවා. එතකොට මෙතෙන්ට ගිහිල්ලා ඔයාලට මේ TradeMe site එකේ register වෙන්න ඕනේ. register වුණාට පස්සේ ඊමේල් එකක් දාන්න පුළුවන් ප්‍රොපර්ටි එක rent කරන කම්පැනි එකට. එහෙම නැත්නම් private listing එකක් නම් ඒ ප්‍රොපර්ටි එක rent කරන කෙනාට ඔයාලට message එකක් දාන්න පුළුවන්. ඔයාලට message එකක් දාලා එයාලව contact කරගන්න පුළුවන්. ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ. ඔයාලා මේ TradeMe එකෙන් බලන properties වලට TradeMe එකේම message කර ඔයාලා යාළුව හම්බ වෙන්න යන්න ඕනේ කියලා දෙයක් නැහැ. මොකද මෙයාලත් එක්ක contact කරගත්තට පස්සේ සමහර properties වල තියෙනවා numbers දීලා. බලමු අපි ඒව එකක් තියෙනවද කියලා. සමහර අය වගේ තියෙනවා එයාලගේ contact details දීලා තියෙනවා. ඉතින් ඔයාලට එතකොට directly යාලට call කරන්න පුළුවන්. එහෙම නැත්නම් WhatsApp message එකක් දාලා වගේ යාළුව contact කරගන්න පුළුවන්. එහෙම නැත්නම් email එකක් දාලා contact කරගෙන යාළුවගේ contact details ගන්න පුළුවන්. මොකද නැත්නම් ඔයාලට TradeMe site එකේ through මෙයාලත් එක්ක message කර property එක බලන්න යන්න වෙනවා කියලා එහෙම දෙයක් නම් නැහැ.
මම ඔයාලට තව එකක් පෙන්නන්නම්. දැන් මේ ප්‍රොපර්ටි එක අරන් බැලුවොත් ඔයාලට මේ apartment එකේ තියෙන විදිහට මෙතන contact details තියෙනවා. ඔයාලට පේනවනේ. එතකොට මේ numbers තියෙන්නේ local numbers, New Zealand numbers. ඔයාලා මේ numbers වලට call කරනවා නම් +64 කියන එක ඉස්සරහට දාලා call කරන්න. එහෙම නැත්නම් email එකක් දාන්නත් පුළුවන්. ඉතින් ඊළඟට මොකද්ද අපි කරේ? ඉතින් අපි කරේ මේ විදිහට මුලින්ම ප්‍රොපර්ටි එකක් සිලෙක්ට් කරගත්තා. මේ විදිහට apartment එකක් අපි සිලෙක්ට් කරගත්තා. සිලෙක්ට් කරගෙන ඊට පස්සේ ලෑන්ඩ්ලෝඩ්ව කන්ටැක්ට් කරගත්තා. කන්ටැක්ට් කරගෙන එයාත් එක්ක කමියුනිකේට් කරද්දී එයා අපිට ෆොටෝස් එව්වා. ඊට පස්සේ අපි ෆොටෝස් බලලා අපිත් සැටිස් වුණා apartment එක ගැන. අපි දෙන්නත් ඒ apartment එකට එන්න ඕනේ කියන එක ඩිසයිඩ් කරා. ඊට පස්සේ ඊළඟ ස්ටෙප් එක විදිහට එයා කිව්වා එක සතියක කී මනී දාලා කන්ෆර්ම් කරන්න කියලා. ඉතින් අපිට තිබුණේ එක සතියක කී මනී, ඒ කියන්නේ එක සතියක රෙන්ටල් එක එයා ට්‍රාන්ස්ෆර් කරලා අපි කන්ෆර්ම් කරා. ඒ වෙද්දී අපි ඩොකියුමන්ට්ස් එහෙමත් එවලා ලීගල් ප්‍රොසෙස් එකත් පටන් අරන් තිබුණේ. ඔය අතරේ අපි තවත් දැක්කා මේ අපේ apartment එක හොයාගන්න අපි එහෙම බුක් කරන අතරේ තව විශේෂ දෙයක් කියන්න ඕනේ. අපි දැක්ක දෙයක් තියෙනවා. සමහර apartment මේ TradeMe site එකේ list කරලා තියෙනවා. ඒව scam. කොහොමද ඔයාලා මේ scam අඳුරගන්නේ? හරිම ලේසි. මොකද ඔයාලා දකින්නව නම් ඒ අවට තියෙන apartment යන්නේ 400ට 500ට වගේ නම් ඔයාලා හිතන්න ගොඩක්ම අඩු ගානට apartment එක ලිස්ට් කරලා තියෙනවා කියලා. අපි හිතමු 100ට 200ට වගේ තියෙනවා කියලා හිතන්නකෝ. ඉතින් එච්චර අඩුවට තියෙන apartment එක ස්කෑම් එකක් වීමේ සම්භාවිතාවය 80%ක් විතර. මොකද මම එහෙම කියන්නේ? පළවෙනි දේ තමයි අනිත් apartment 400ට 500ට දෙන ඒරියා එකක තව කෙනෙක්ට 100ට 200ට apartment එකක් දෙන්න බෑ. අපි හිතමු ආ මේ 100ට 200ක් තියෙන apartment එක කතා කරලා ගන්න හදනවා කියලා. එතකොට ඊළඟට වෙන දේ මම කියන්නම්. එයාලා ඔයාලගෙන් ඉල්ලනවා සති 4ක විතර රෙන්ටල් එක ට්‍රාන්ස්ෆර් කරන්න කියලා එකපාර. මෙන්න මේක තමයි ස්කෑම් apartment listing එකක් නම් ඒකේ තියෙන ලක්ෂණ. ඉතින් මේ වගේවට අහු වෙන්නත් එපා. නිව්සීලන්ත කියලා නෑ ස්කෑම් තියෙනවා ඕන තරම්. ඉතින් ඒවට අහු වෙන්නේ නැතුව ඔයාලගේ apartment එක ඔයාලා බුක් කරනවා නම් මොකද ඒ වගේ ඒවා අපිත් දැක්ක අපේ apartment එක අපි හොයාගෙන යද්දී ස්කෑම් ඒවත් තිබ්බා. ඉතින් මේ ස්කෑම් අයත් එක්ක කමියුනිකේට් කරද්දී යාළුවගේ අපි දැක්ක දෙයක් තමයි යාළුවා ඉක්මනට සල්ලි ඉල්ලනවා. යාළුවට ඕනේ කොහොම හරි සල්ලි ටික ඉක්මනට ගන්න. මොකද යාළුවා ස්කෑම් එකක් නේ. යාළුවට ඇත්ත apartment එකක් නැහැ. සල්ලි ටික අරගෙන යාළුවා ඉතින් වැනිෂ් වෙනවා. ඒක තමයි යාළුවගේ විදිය. ඉතින් ඒක නිසා ඔයාලා TradeMe එකෙන් ඔයාලගේ apartment එක හොයාගනිද්දී ඒ ගැනත් සැලකිලිමත් වෙන්න. ඊට පස්සේ අපේ ප්‍රොසෙස් එකේ විස්තරය කියනවා නම් අපේ apartment එක අපි හොයාගනිද්දී තව එක ස්ටෙප් එකක් මට කියන්න බැරි වුණා. ඒ මොකද්ද කියනවා නම් apartment එකේ ඕන අපිත් එක්ක වීඩියෝ කෝල් එකක් ගත්තා. ඉතින් යාළුවා වීඩියෝ කෝල් එකක් අරගෙන කතා කරලා බැලුවා අපේ ෆයිනෑන්ෂල් තත්ත්වය කොහොමද, රෙන්ට් එක පේ කරන්න අපි ස්ටේබල්ද, ඒ වගේ දේවල් එයා අපෙන් විස්තර ඇහුවා. ඉතින් ඒ වගේ දේවල් විස්තර අහලා ඇත්තටම නිව්සීලන්ත වල මේ වගේ දේවල් කතා බහ කරලා කරගන්න අවස්ථා ගොඩක් වැඩි. මොකද යාලා බලන්නේ ට්‍රස්ට්වර්ති කෙනෙක්ටද මේක දෙන්නේ කියලා යාලා කතා කරලා තේරුම් ගන්න උත්සාහ කරනවා. ඇත්තටම අපිට apartment එක දෙනවා කියන එක කන්ෆර්ම් වුණේ ඒ කෝල් එකෙන් පස්සේ. ඒ කෝල් එක අරගෙන යා තියද්දි කිව්වා හරි ඕකේ කන්ෆර්ම් අපි ඔයාලට apartment එක දෙන්න ඩිසයිඩ් කරා කියලා. නිව්සීලන්ත වගේ රටවල් ගොඩක් වෙලාවට ට්‍රස්ට් එක මත එහෙම නැත්නම් ඔයාලත් එක්ක කතා කරලා ඇති වෙන බිල්ඩ් වෙන ට්‍රස්ට් එක මත වෙන දේවල් වැඩි. ඉතින් apartment හොයාගන්න process එකේදීත් ඒ වගේ දෙයක් අපිට වුණා. අපි ඒ කියන්නේ නිව්සීලන්ත වලට එන්න කලින් ලංකාවේදීම අපි දැක්ක දෙයක් තමයි ඒක. ඉතින් අපිටත් ගොඩක් හැපි ඒ වෙලාවෙන් පස්සේ. මොකද ඒක අපිට තිබ්බ එක ප්‍රශ්නයක් හරිනේ. එතකොට අපිට ඇවිල්ලා ඉන්න apartment එකක් තියෙනවා. ඒක හරි අපි සල්ලි ට්‍රාන්ස්ෆර් කරලා කන්ෆර්ම් කරලා ඒ ටික කරගත්තා. ඊට පස්සේ අපිට කෙලින්ම ඇවිල්ලා අපි අපේ apartment එකටම ආවා. ඒ process එක මාරම ස්මූත් වුණා. අපි ඒ කරපු දේ නිසා. ඔයාලත් හිතනව නම් ලංකාවෙන් එන්න කලින් apartment එකක් හොයාගන්න බෑ කියලා. එහෙම නෑ. ඇත්තටම ලංකාවෙන් එන්න කලින් හොයාගන්න පුළුවන්. මොකද අපි හොයාගත්ත නිසා කියන්නේ. අපේ එක්ස්පීරියන්ස් නැතුව අපි වෙන දේවල් මේ වීඩියෝස් වල කියන්නේ නැහැ. අපිට උන දේවල් තමයි අපි ඔයාලත් එක්ක මේ ෂෙයා කරගන්නේ. දැන් ළඟම ඉන්ටේක් එකක් එනවා. ඉතින් ඔයාලා ඉන්ටේක් එකට ඇවිල්ලා ඉන්න apartment හොයනවා ඇති. ඉතින් හොයනවා නම් බලන්න try කරලා ලංකාවෙ ඉඳගෙනම හොයාගන්න. ඉතින් මේ TradeMe කියන්නේ එක ඔප්ෂන් එකක් විතරයි. මීට අමතරව තව ගොඩක් ඔප්ෂන්ස් තියෙනවා. මෙහෙට ආවම අපි දැකපු ගොඩක් ඔප්ෂන්ස් තියෙනවා. එක විදියක් තමයි දැන් ලංකාවේ ලොකු කමියුනිටි එකක් මෙහි ඉන්නවා. ඉතින් ඔයාලා ලංකාවේ කමියුනිටි එකක් ඉන්න ගෲප් වල ඉන්නව නම් ලංකාවේ අයගේම apartments තියෙනවා. ලිස්ට් කරලා තියෙන ගෲප් වල යාළුවෝ. ඉතින් ඔයාලට ඒ වගේ අයව කන්ටැක්ට් කරගෙන
එයාලත් එක්ක කතා බහ කරලා බලන්න පුළුවන් apartment එක කොහොමද prices කොහොමද ඒ වගේ දේවල් හරිම ලේසියෙන් ඉතින් කමියුනිකේට් කරලා ලංකාවේ අය සෙට් කරගත්තොත් ඉතින් එහෙම බලන්න පුළුවන්. ඊට අමතරව තව ගණන් අඩුවටම බලන බජට් ඉන්න තැන් බලනව නම් ෆ්ලැට් මේට්ස් කියලා ඔප්ෂන් තියෙනවා. ෆ්ලැට් මේට් කියන්නේ තව එක්කෙනෙක් ඔයාගේ කාමරේ ඉන්නවා. ඉතින් එතකොට ඔයාට තියෙන්නේ කාමරයත් එක්ක ෂෙයා කරගන්න. එතකොට ගොඩක් වෙලාවට මේ ෆ්ලැට් මේට් වල ලිස්ට් කරලා තියෙන්නේ දැනට ෆ්ලැට් මේට් ඒ කියන්නේ ඔයාගේ අනිත් ෆ්ලැට් මේට් තමයි මේක ලිස්ට් කරලා තියෙන්නේ. ඔයාගේ apartment එකේ ඉන්න අනිත් කෙනා. එහෙම නැත්නම් ඔයාගේ room එකේ ඉන්න අනිත් කෙනා තමයි මේක ලිස්ට් කරලා තියෙන්නේ. එතකොට ඔයාට තියෙන්නේ ෆ්ලැට්මේට් සයිට් තියෙනවා නිව්සීලන්තේ. ඔයාලට සර්ච් කරලා බලන්න පුළුවන්. ඔයාලගේ ෆ්ලැට්මේට් එක කනෙක්ට් වෙලා ඔයාලට ෂෙයා කරගන්න පුළුවන් apartment එක එයාත් එක්ක. ඉතින් මේකත් එක්කෙනෙක් වගේ එනවනම් ගොඩක් වාසි ඔප්ෂන් එකක්. ෆැමිලි එකක් එනවනම් මම ඇත්තටම මේ විදිහට රෙකමන්ඩ් කරන්නේ නැහැ. මොකද ඔයාලගේ ප්‍රයිවසි එක නැති වෙනවා මේ ෆ්ලැට්මේට්ස් වල ඉද්දි. තනි කෙනෙක් එනවනම් මේ ඔප්ෂන් එක අවුලක් නැහැ. මොකද ඔයාලට තව කෙනෙක් එක්ක ඔයාලගේ රූම් එක ෂෙයා කරගෙන ඔයාලට බජට් ෆ්‍රෙන්ඩ්ලි ඔප්ෂන් එකක් ඒක. හිමිහිට ඔයාලගේ වැඩ ටික කරගන්නකම් ඉන්න පුළුවන් ෂෙයා කරගෙන යන වියදමත් අඩුයි ඒ විදිහට. ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ apartments බලද්දී ඔයාලා බලන්න සමහර apartments වල bills include වෙලා තියෙනවා මේ ඔයාලා ගෙවන ගානටම. ඒ වගේම සමහර ඒවාගේ bills include වෙලා නැහැ. bills කියන්නේ මොනවද? water, electricity මේ bills. එතකොට ඔයාලට budget friendly options බලනවා නම් ගොඩක් ලේසි ඇත්තටම මේ bills include වෙලා තියෙන apartment හොයාගන්න එක. මොකද ආයෙ ඔයාලට worry වෙන්න දෙයක් නැහැ ඊට පස්සේ bill pay කරන එක ගැන. ඉතින් ඒ නිසා ඒ ගැන ටිකක් හිතන්න. වීඩියෝ එක ඉවර කරන්න කලින් තව එක ඔප්ෂන් එකක් තියෙනවා කියන්න. ඒක මොකක්ද දන්නවද? ඒක මමත් බැලුවා ලංකාවේ ඉන්න කාලේ Facebook marketplace එක. Facebook marketplace එකේ ඔයාලට පුළුවන් ඔයාලා සර්ච් කරන ලොකේෂන් එක ඕක්ලන්ඩ් වලට හරි එහෙම නැත්නම් ඔයාලා නිව්සීලන්ඩ් වල එන ලොකේෂන් එකට චේන්ජ් කරන්න. එහෙම චේන්ජ් කරලා බලන්න apartments list කරලා තියෙන්නේ මොනවද කියලා. මමත් බැලුවා මට නම් marketplace එකෙන් හොයාගන්න බැරි වුණා. මට set වෙන apartment එකක් ඇත්තටම මට වැඩ කරේ trade me වලින් හොයාගත්ත එක. නමුත් ඔයාලට සමහර විට ඒ වෙලාවේ list වෙලා තියෙන්න පුළුවන් marketplace එකෙත් හොඳ apartment එකක්. ඉතින් search කරලා බලන්න marketplace එකෙත්. ඒකත් හරිම ලේසියි. මොකද ඔයාලා direct communicate කරන්න පුළුවන් apartment එකේ owner එක්ක communicate කරලා reserve කරගන්න පුළුවන් ඔයාලා එන්න කලින්. ඉතින් ඒ විදිහට try කරලා බලන්න. ඉතින් මම හිතනවා දැන් ඔයාලට අද වීඩියෝ එකෙන් හොඳ අයිඩියා එකක් ලැබෙන්නේ නැති නිව්සීලන්ඩ් වල apartment එකක් හොයාගන්නේ කොහොමද කියලා. මොකද ගොඩක් අය මේ ප්‍රශ්නේ මගෙන් ඇහුවා. ඉතින් ඔන්න එහෙනම් දැන් ඔයාලට හොඳ අයිඩියා එකක් තියෙනවා නිව්සීලන්ඩ් එන්න කලින් ඔයාලට ඉන්න තැනක් හොයාගන්නේ කොහොමද කියලා. මේ විදිහට try කරලා බලන්න ඔයාලත් නිව්සීලන්ඩ් එන්න කලින්ම ඔයාලගේ apartment එක ready කරගෙන එන්න. මොකද ඔයාලට ඇවිල්ලා peacefully ඊට පස්සේ ඔයාලගේ place එකට ඇවිල්ලා ඔයාලගේ ඉතුරු වැඩ ටික කරගන්න පුළුවන් නිදහසේ. අද වීඩියෝ එකේ මම මෙතනින් නවතින්නම්. ආයෙ ලබන සතියේ තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන ඔයාලව හම්බ වෙන්න එන්නම්.